බොරුවට දිවුරන්න එපා කවදාවත්. මං අඳුරන ඥාති සහෝදරියක් විවාහ වෙච්ච දවසේ ඒ කොල්ලා දිවුර ඔයා හැර මට කවුරුවත් නැහැ. ඊළඟට මං ඔයාව අතරමං කරන්නේ මං ඔයාට වද දෙන්නේ නැහැ කියලා ලුණු පොල් කට්ටේ අත තියලා දිවුරුවා. අවුරුදු 20ක් කතාද ජීවිතේ හැමදාම ගහමරා ගන්නවා යකා යසනිවා. අවසානයේ කිල්ල පිස්සු ඇදිලා ගියේ මිනිහ මනුස්සයව දාලා ගියා. ඊට පස්සේ මනුස්සයාගේ ජීවිතේ තවුල් වුණා, කාන්තාවගේ ජීවිතේ තවුල් වුණා. මනුස්සයා මහා පාරේ මැරිලා ගියා. ඉදමෙ මේ පොදුනා බාහිරෝ එක් වෙලා. ඒ බාහිරෝ පූජාව දෙනකොට එක කෑමකට වල් ලුණු දාන්න බෑ. ලුණු නැති ලෝකෙක ඉපදුණා. ඒ අදාළ පූජාව දෙනකොට ඒ පූජාවට ලුණු දාන්නේ නැහැ. නිසා කටවල් දිබ්බ පළියට මේ කට පියාගෙන ඉඳලා ගුටි කන එක සැපයි. ඒ නිසා සීන ලෝකෙක ඉඳින් අනපේක්ෂිතව මැරේවි. සද්ධාවට හානි කරගන්න එපා. ඔයාලගේ නිකන් ඔයාලගේ ජීවිතේ එක එකාගේ සම්බන්ධතාව පවත්වා ගන්න බුදුරජාණන් වහන්සේ අපේට තියන්න එපා. ධර්මයේ අපේට තියන්න එපා. සංඝ රත්නයේ අපේට තියන්න එපා. රහතන් වහන්සේලා ඉන්නේ අපිට පහදින්නයි.